මැජික් කෝන් චොක්ලට් එක රුපියල් 160කට ගන්නවද? එහෙම නැත්නම් හෙවන්ලි ඩබල් චොක්ලට් චිප් අයිස්ක්‍රීම් එක රුපියල් 220කට ගන්නවද? මේක ඩබල් චොක්ලට් චිප් අයිස්ක්‍රීම් එක මම කලින් වීඩියෝ එකක් කරා. රුපියල් 220යි මේක. අරකට වඩා ගණන් කීයක්ද? රුපියල් මට මේවා හරි අමාරුයි ගණනය කරන්න. කොහොමද කරන්නේ? 40යි 60යි. රුපියල් 60ක වෙනසක් තියෙනවා මේ දෙක. දෙකම සමාන බර ප්‍රමාණයක් කියලා මට නිකන් හිතෙනවා. කාගිල්ස් මැජික් කෝන් චොක්ලට් මැජික් කාගිල්ස් මේ ඔව්. කාගිල්ස් මැජික් කෝන් චොක්ලට් එකේ ගාලා තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්නේ කියලා. පේනවද දන්නේ වල? ඇත්ත වෙන්න පුළුවන් නේද? මේකෙත් එහෙම ගහලා තියෙනවද? හෙවන්ලි එකේ. නෑ. ඒකේ ගහලා. හරි මන් දන්නේ ඒවා. අපි බලමු ස්ක්‍රීන් ලොණු මේද ඒ මොකද්ද? මේ ඩබල් චොක්ලට් චිප් එකේ හැමදේම වැඩි. ඔව්. මැජික් කෝන් චොක්ලට් එකේ හැමදේම අඩුයි. මෙන්න බලන්න. මේ බාන්න ඔක්කොම තියෙන්නේ කහ පාටයි මේක රතු පාටයි. ඔක්කොම. අපි අන්බොක්ස් පාරක් දාමු. මේක මැජික් කෝන් චොක්ලට් එකේ ගහලා තියෙනවා චොක්ලට් අයිස්ක්‍රීම් with chocolate and cashew nuts කියලා. මේ බලන්න. මේකෙම ගහලා තියෙනවද? නැහැ. මට හොයාගන්න අමාරුයි. හරි ඉව වැඩක් නෑ අන්බොක්ස් කරමු. ගියේ වෙලා තියෙන්නේ. මම මේ කොළ කෑලි බිමට දානවා හොඳේ. ඊට පස්සේ මම අවස් කරනවා ඒක. ඉස්සලම් මැජික් ආයතනයේ. ඉස්සලම් මැජික් එකේ චොක්ලට් අයිස් කෝන් එක අපි කමු. හරිම ස්ට්‍රොං චොක්ලට් එකක් මේක එනවා. සීනි ගතිය ටිකක් අඩුයි. මට දැනෙන ප්‍රමාණය. ඊළඟට අපි අන්බොක්ස් කරන්නේ හෙවන්ලි බ්‍රෑන්ඩ් එකේ ඩබල් චොක්ලට් චිප් අයිස්ක්‍රීම් එක. ඒකත් හොඳට දී වෙලා තියෙන්නේ. සම්පූර්ණ ටේස්ට් දෙකක්. ඒකේ දුර කජ්ජු දාලා තියෙනවා. මේ බලන්න. කජ්ජු. මේ ඩබල් චොක්ලට් චිප් එක. මේක ගහලා තිබ්බද මට මතක නැහැ. හොයන්න බෑ. කොලේ ඉරණනේ තියෙන්නේ මන්ද. හැමතැනම ගහගෙන දඟලනවා වන්නේ. මම දැන් තමයි කම්පිටිෂන් එක හරියටම තියන්නේ නැහැ. මොකද කලින් කතාවේ මම මේක කරේ ටේස්ට් එක බලන එක අමතක කළා වැටෙන එක නවත්තන්න කාපු එක කරේ. ඒක වැරදි. මේ නයිස් කෝන්ස් දෙක. දකුණු පැත්තේ මෙන්න මේක. ඩබල් චොක්ලට් චිප් අයිස්ක්‍රීම් එක. එතකොට මේක මැජික් එකේ චොක්ලට් අයිස්ක්‍රීම් අයිස් කෝන් එක. අපි ඉතින් චොක්ලට් චිප් එකෙන් කවමු. කට හොයන්න වතුර නැහැ. අපි නිකම්ම කනවා. අපි කමු මැජික් ආයතනයේ චොක්ලට් අයිස් කෝන් එක. රාවල් දෙකක්. ඩබල් චොක්ලට් චිප් අයිස්ක්‍රීම් එකේ ටිකක් අඳුරු පාටක් ඔයාලට පේනවද? මට බෙරද්දක් පේන විදිය. මේ තියෙන්නේ ඩබල් චොක්ලට් චිප් එක. මේ තියෙන්නේ නිකන් මැජික් එකේ කෝන් එක. ඒ මොකට පේන්නේ නැද්ද? මට තාම හිතා ගන්න බෑ මොකද්ද සීනි වැඩි අඩු කියලා. පොඩි හැටියට මේකේ ඩබල් චොක්ලට් චිප් එකේ සීනි වැඩි. මට නිකන් හිතෙනවා මේ කෝන් දෙකම එකම නිෂ්පාදනයක් කියලා. මට හිතෙන දේ මම වැරදි වෙන්න පුළුවන්. රෙසිපීස් දෙකක් මට තේරෙන විදිහට. ඔයගොල්ලෝ මේ මම වැරදි නම් කමෙන්ට්ස් දාන්න. මට බැලලා කමන්නේ. ඔව් අද ජයග්‍රහණය කරන්නේ ජයග්‍රහණයට වඩා විස්තරයක් කරමු අපි. ජයග්‍රහණයක් දෙන එක හරි නෑ. ඔව් ඔයාලා චොක්ලට් වලට ගොඩාක් ආස නම් ඔයාලට එක්ස්ට්‍රීම් චොක්ලට් ගතියක් ඕන නම් චොක්ලට් චිපුත් ඔයාලට හැපෙන්න ඕන නම් ඔයාලට පුළුවන් ඩබල් චොක්ලට් චිප් අයිස්ක්‍රීම් එක ගන්න. හෙවන්ලි බ්‍රෑන්ඩ් එකේ. ඔයාලට අතේ සල්ලි නැත්තම් ඔයාලට හදිසියට රිෆ්‍රෙෂ්මන්ට් එකක් ඕන නම් මැජික් එකේ චොක්ලට් අයිස් කෝන් එක ගන්න. ඒක කිසි වැරද්දක් නැහැ. ඒක ගණන් අඩුයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳ අයිස්ක්‍රීම් එකක්. නැචරල් ෆ්‍රෙෂ් මිල්ක් දාලා කියලා කියනවා නේද යාළුවා? මට ෂුවර් නෑ ඒක. අයි ෆ්‍රෙෂ් මිල්ක් වලින් නෙවෙයි අයිස්ක්‍රීම් හදන්නේ. වෙන જાති දාලා අයිස්ක්‍රීම් හදන්න පුළුවන්ද? මන් දන්නේ. අපි පණ්ඩිත කතාවක් කියමුද මෙතෙන්ට? මගේ යෝජනාව. මේ මට වුණ අකර දැබ්බේ. මොකද්ද? මේ කෝන් එකක් ගමුකෝ අපි. මේ කෝන් එක ගමු. මේ කෝන් එක මෙතෙන්ට තියෙනවනේ. අයිස්ක්‍රීම් මෙතෙන්ට එනකන් තියෙනවා. කෝන් එක මෙතෙන්ට උස්සනම් අයිස්ක්‍රීම් මෙතනක් තියෙනවා. ඒක වෙනුවට කෝන් එක එතෙන්ටම හැදුවා නම් බැරිද ඔයාලට වැඩක් කරන්න කියලා මට හිතෙනවා. මොකද එහෙම කරාම අයිස්ක්‍රීම් දිය වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ දෙක අන්බොක්ස් කරන්න ගිහලා මට වුණ ප්‍රශ්නේ තමයි අර උඩ ටික හොඳටම දිය වෙලා වැටෙන්න යනවා වැක්කිරෙනවා. ඒක ප්‍රශ්නයක් මට. මම දන්නේ ඔයාලට එහෙම ඒක නවත්තුවොත් ඒක උඩට කෝන් එක උඩටම ගහුවොත් අයිස්ක්‍රීම් එක ලස්සන නෑ ඒක. ඔව් මම ඒක පිළිගන්නවා. අයිස්ක්‍රීම් එක ලස්සන නැහැ වෙන ප්‍රායෝගික ප්‍රශ්න තැදී ඒක කරන්න ගියොත් එහෙම. හැබැයි එහෙම කරන්න පුළුවන් නම් කරන්න. මොකද මේ මම ඇඟ පුරා ගාගෙන කන්නේ මම හැමතැනම ගාගෙන අයිස්ක්‍රීම්. මරගේ හැලුණානේ. ඔව් ඒ පුළුවන් නම් කරන්න ඒ වැඩේ. මම හිතන්නේ ඔයගොල්ලෝ එහෙම කරා කියලා පාරිභෝගිකව අයිස්ක්‍රීම් කන එක නවත්තයි කියලා. මගේ ටිගිරි මොනට එන අදහස් කිව්වා ගොඩක් ඒවා වැරදි. මං කියන එක මහණ්ඩේ වගේ නැහැ කියන ඒවත් තාන්න. මේ කෝන් එක දෙද්දි කොච්චර දිය වුණත් වැටෙන්නේ නැහැ. ඒක හොඳයි. මේකේ චොක්ලට් කදියක් ඩබල් චොක්ලට් මේක හෙවන්ඩි එක මේක එහෙම ඩබල් චොක්ලට් නැහැ. මේක සිංගල් චොක්ලට් නේ. එහෙම කියලා මේකේ චොක්ලට් ගතිය අඩුවක් නැහැ හොඳේ. දෙකම කදිම අයිස්ක්‍රීම් දෙක. මම වට කියවන්නේ මොකද්ද ගන්න ඕනේ කියලා. චොක්ලට් වලට මාස නම් චොක්ලට් නගට සැපෙන්න ඕන නම් ඩබල් චොක්ලට් එක ගන්න හෙවන්ඩි එකේ. ඔයාලට සල්ලි නැත්තම් මම වගේ කෙනෙක් නම්
ගන්න මැජික් එකේ අයිස් කෝන් එක. තවත් විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕනේ මේ අයිස්ක්‍රීම් චොක්කට් අයිස්ක්‍රීම් කෝන් එකක් ගද්දි එක්කෙනෙක්ට ගන්න කෝන් දෙකක් ගන්න එපා. ඒක අර චොක්කට් වලින් ආ සැචුරේටඩ් වෙනවා. ඒක ගැලපෙන්නේ නැහැ. වනිලා නම් අයිස් කෝන් දෙකක් මම කාලා තියෙනවා. ඒකට කිසි අවුලක් නැහැ. දැන් මේ පාර මම චොක්කට් අයිස් කෝන්ස් දෙකක් කෑවනේ එකපාර. එක දිගට කගෙන ගියානේ. එතකොට ඒකේ පොඩ්ඩක් එපා වෙන ගතියක් එවිල්ලා තියෙනවා මට. ආවා. දැන් ආවා. එහෙනම් එහෙම කරන්න එපා ඔයාලා. එක අයිස්ක්‍රීම් එකක් ගන්න එක්කෙනෙක්ට ඒක තමයි ගැලපෙන්නේ. අන්තිමට කියන්න ඕනේ දෙයක් තියෙනවා ඔයාලට. ඔයාලා හැමෝටම හයියෙන් අහන් ඉන්න දැන්. අයිස්ක්‍රීම් රහ දිය වුණාම